මානසික රෝගවල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? මානසික රෝගයක් හැදෙන්න කලින් අපිට අඳුනගන්න පුළුවන්ද? ඇත්තෙන්ම ඔව්. අද අපි කතා කරන්න යන්නේ මානසික රෝගයක් හඳුනා ගැනීමේ ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. මානසික රෝගයක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි නිින්දේදී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්. ඒ කියන්නේ නිින්දේ පවතින අඩු බව හෝ වැඩි බව. ඒ කියන්නේ පමණට වඩා කෙනෙක් නිදා ගන්නවා නම් සහ පමණට වඩා අඩුවෙන් කෙනෙක් නිදා ගන්නවා නම් අපි ඒක හඳුන්වනවා මානසික රෝගයක තියෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් විදිහට. ඒක අපි හඳුන්වනවා අනිද්‍රාව සහ අදිනිද්‍රාව කියන තත්ත්වයන් විදිහට. නිින්දේදී පවතින ගැටලුකාරී තත්ත්වයන් කියලා කියන්නේ විවිධ මානසික රෝගවල තියෙන ප්‍රධානම ලක්ෂණයක්. මානසික රෝගයක තියෙන දෙවෙනි ප්‍රධාන ලක්ෂණය තමයි සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇතිවීම. මානසික රෝගයක තියෙන ඊළඟ ප්‍රධානම ලක්ෂණය තමයි හුදකලා වීමට උත්සාහ කිරීම. නිතරම සමාජාශ්‍රයේ හිටපු කෙනෙක් දැන් නිතරම තනි වෙන්න උත්සාහ කරනවා නම් හුදකලා වීමට උත්සාහ කරනවා නම් කතා නොකර ඉන්න උත්සාහ කරනවා නම් අපි හඳුන්වනවා මේක මානසික රෝගයක රෝග ලක්ෂණයක් කියලා. ඊළඟ රෝග ලක්ෂණය තමයි මානසික අවපීඩන තත්ත්වයන්. සාමාන්‍ය දුකක් පීඩාකාරී තත්ත්වයක් ඕනෑම පුද්ගලයෙකුට තියෙන්න පුළුවන්. හැබැයි සති දෙකකට වඩා පවතින අධික දුක තත්ත්වයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට මානසික රෝගයක ප්‍රධාන රෝග ලක්ෂණයක් තියෙනවා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟ රෝග ලක්ෂණය තමයි කලබලකාරී ගතිය. කලබලකාරී ගතිය කියලා කියන්නේ Tamanට දැනෙන දේවල් විස්තර කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම්, කතා කරන දේවල් වල පැටලිලි සහගත ගතියක් තියෙනවා නම්, මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒක මානසික රෝගයක රෝග ලක්ෂණයක් කියලා අපි හඳුන්වනවා. මේ කියපු රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඔයාට හරි ඔයාගේ සමීපතමයෙක්ට හරි තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගැනීම තමයි සිදු කිරීමට සුදුසුම දේ.